මේ දවස්වල YouTube එකේ ගොඩක් වේගෙන් රීච් වෙන channel එකක් ගැන අපි කතා කරමු. ඉතින් මේ channel එකේ තියෙන විශේෂත්වයක් තමයි මේ channel එකේ නමක් නැහැ. ඔව් ඔයාට වුණ හරියටම හරි මේ channel එකේ කිසිම නමක් සඳහන් වෙලා නැහැ. මේ channel එකේ තියෙන්නේ user name එකක් විතරයි. ඉතින් මේ user name එකෙත් කිසිම තේරුමක් නැති user name එකක් තමයි මේ channel එකට තියෙන්නේ. ඉතින් ඔයාලට මේ channel එක බලා ගන්න ඕන නම් මේ channel එකේ user name එක YouTube search bar එකේ search කරගන්න ඕනේ. ඉතින් ඔයා මේකේ user name එක search කරගන්නකොට @ එකත් එක්ක S අකුර type කරන්න ඕනේ. එතකොට ඔයාලට මේක YouTube එකේ search result වල පෙන්නනවා. ඉතින් මේ channel එකේ නම ඔයාලට දැන් screen එකේ බලා ගන්න පුළුවන්. ඔයා මේකේ නමම search කරන්න ඕනේ නෑ. @ එකත් එක්ක S අකුර විතරක් search කරොත් ඔයාලට මේකේ searching results වල මේ channel එකේ නම පෙන්නනවා. ඉතින් අපි මේ channel එක ගැන කතා කරන්න මොකක්ද හේතුව? ඉතින් මෙතන fake channels ගොඩක් තියෙනවා. මේකෙන් original channel එක තමයි මේ උඩ තියෙන නමක් සඳහන් වෙලා නැති channel එක. ඉතින් මේ channel එකට ඇවිත් බැලුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ channel එකේ long videos දෙකක් වගේම එක short video එකක් upload කරලා තියෙනවා. ඉතින් ඔයා මේක දිහා හොඳට බැලුවොත් ඔයාට බලන්න පුළුවන් මෙතනින් පළවෙනියටම තියෙන වීඩියෝ එක. මෙතන පළවෙනියටම තියෙන වීඩියෝ එකේ duration එක විදිහට 1,34,567ක් පැය වලින් මේ වීඩියෝ එකේ ඩියුරේෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ආසන්න වශයෙන් අවුරුදු වලට කැල්කියුලේට් කරලා බැලුවොත් අවුරුදු 140ක වගේ කාලයක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන මේ දෙවෙනි වීඩියෝ එක. මේකේ පැය වලින් ගත්තොත් පැය 294ක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි පොඩ්ඩක් channel එකේ description එකට ඇවිල්ලා බලමු මේකේ මොනවා හරි තියෙනවද කියලා. channel එකේ description එකට ආවට පස්සේ මට highlight වෙච්ච දෙයක් තමයි මේකේ country එක විදිහට සඳහන් වෙලා තියෙන්නේ North Korea. ඒ කියන්නේ උතුරු කොරියාව. ඉතින් ඔයා දන්න දෙයක් තමයි උතුරු කොරියාවට internet access නැහැ කියන එක. ඉතින් අපි මේ ලෝකයේ තියෙන රටවල් එක්ක සංනිවේදනය කරන්න පුළුවන් වගේ උතුරු කොරියාවට එහෙම දෙයක් කරන්න බෑ. එයාලා ඒකාධිපති පාලනයක් තමයි අරගෙන යන්නේ. ඒ කියන්නේ ඒ රටේ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බෑ. ඉතින් එහෙමත් තත්ත්වයක තියෙද්දි කොහොමද උතුරු කොරියාව වගේ රටක් මෙතන පෙන්වන්නේ? ඉතින් VPN එකක් දාලා ගියා කියලා කියන්නත් බෑ. මොකද උතුරු කොරියාව වගේ රටක් VPN එකක පෙන්වන්නේ නෑ. මොකද එයාලගේ රටේ ඉන්ටර්නෙට් ඇක්සස් නැති හින්දා. ඉතින් රජයේ කිහිප දෙනෙක්ට ඇරෙන්න රටේ පොදු ජනතාවට ඉන්ටර්නෙට් ඇක්සස් දීලා නෑ. එහෙමත් එකේ ඉතින් අපිට කියන්න බෑ මේක ඇත්තටම උතුරු කොරියාවෙන් කරා කියලා. හැබැයි මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ පෙන්නනවා country එක විදිහට North Korea කියලා. ඉතින් මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවද මේ ගැන? ඊට පස්සේ මේකේ තියෙන එක short video එකක් තියෙනවා. මේ short video එකත් පැය 150ක කාලයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? අපි මේ ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේකේ තියෙන පළවෙනි වීඩියෝ එකට ඇවිල්ලා බැලුවට පස්සේ අපිට මේකේ පැය වලින් 12,34,567ක් පෙන්නනවා. මම කලින් කිව්වා වගේ මේක අවුරුදු වලට කැල්කියුලේට් කරලා බැලුවොත් අපිට අවුරුදු 140ක කාලයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ඇත්තටම YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන්ද? YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන් වීඩියෝ එකක උපරිම දිග තමයි පැය 12ක් කියලා කියන්නේ. ඉතින් ඊට වඩා වැඩි වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරන්න බෑ. ඉතින් එහෙනම් කොහොමද මේ වගේ වීඩියෝ එකක් YouTube එකේ පෙන්වන්නේ? ගොඩක් කට්ටිය කියන විදිහට මේ වගේ වීඩියෝ එකක් YouTube එකට ටිකක් විතර දිග්ගස්සලා අප්ලෝඩ් කරන්න යද්දි YouTube එකෙන් ආපු බග් එකක් නිසා මෙහෙම පෙන්නනවා කියලාත් කියනවා. ඉතින් මේක හැක් කිරීමක් කියලා අපිට කියන්න බෑ. මොකද මේ වගේ ලොකු platform එකක් හැක් කරන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. ඉතින් අපි මේ වීඩියෝ පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. මේ වීඩියෝ එක ප්ලේ කරගන්නකොට අපිට කලින් පෙන්නපු පැය ගාන එහෙම්ම මෙතන පෙන්වන්නේ නැහැ. මෙතන පැය ගාන පැය 12මාරකට වගේ අඩු වෙලා තමයි පෙන්වන්නේ. ඉතින් ඩියුරේෂන් එක පැය 12මාරකට අඩු වුණත් මෙතන පැය 12කට වඩා වීඩියෝ එක තියෙනවා. ඉතින් මේක ටිකක් පුදුම හිතෙන දෙයක් තමයි. ඉතින් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අමුතු භාෂාවකින් ටයිප් කරලා දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක. අපි මේක පොඩ්ඩක් ට්‍රාන්ස්ලේට් කරලා බලමු මේකේ තේරුම මොකක්ද කියලා. ඉතින් මම දැන් මේ විදිහට Google එකට ගිහිල්ලා මේක මේ විදිහට පේස්ට් කරගෙන මම අහනවා මේකේ තේරුම මොකක්ද කියලා.
ඉතින් මේක ට්‍රාන්ස්ලේට් කරගත්තට පස්සේ අපිට ඉංග්‍රීසි වලින් බලා ගන්න පුළුවන් come meet me in hell කියලා. ඉතින් මේකේ සිංහල තේරුම විදියට අපායේදී මාව හමු වෙන්න කියලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක දෙවෙනි වීඩියෝ එකට ආවට පස්සේ අපිට මේක ප්ලේ කරගද්දි දවස් 12යි පැය 6ක කාලයක් පෙන්නනවා. ඉතින් මේක ටිකක් අමුතු දෙයක් තමයි. හැබැයි මේක ටිකක් බ්ලැන්ක් වීඩියෝ එකක් විදියට තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මේකත් දවස් ගාණක් කරපු ලයිව් එකක් අප්ලෝඩ් කරද්දි වෙච්ච මොකක් හරි ප්‍රශ්නයක් නිසා මේ විදිහට පෙන්නනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේකෙත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකට ඇවිල්ලා පොඩ්ඩක් බලමු මොන හරි දෙයක් තියනවද කියලා. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. අපි මේකත් පොඩ්ඩක් ට්‍රාන්ස්ලේට් කරලා බලමු. ඉතින් අපි මේක ට්‍රාන්ස්ලේට් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වීඩියෝව සෑහෙන වෙලා නැරඹීමෙන් පසු ඔබට මැලෙවිච්ගේ කළු චතුරස්‍රය වැනි දේ දැකීමට පටන් ගනී යැයි කට කතා පැතිරේ. ඉතින් මොකද්ද මේ මැලෙවිච්ගේ කළු චතුරස්‍රය කියලා කියන්නේ? අපි පොඩ්ඩක් Google එකට ඇවිල්ලා මේක සර්ච් කරලා බලමු. ඉතින් සර්චින් රිසල්ට් වල අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ චිත්‍රයේ කිසිම තේරුමක් නැති චිත්‍රයක් කියලා කියන්න පුළුවන්. ඉතින් හැබැයි මේ චිත්‍රය දිහා ටිකක් වැඩි වෙලාවක් බලන් හිටියම ඔයාලට එක එක විදිහේ දේවල් මේ චිත්‍රය ඇතුලේ පේන්න පටන් ගන්නවා කියලා තමයි ගොඩක් දෙනෙක්ගේ අදහස වෙලා තියෙන්නේ. ඉතින් මේකට තමයි මැලෙවිච්ගේ කළු චිත්‍රය කියලා කියන්නේ. ඉතින් අර වීඩියෝ එකත් ඒ වගේ වීඩියෝ එකක් කියලා තමයි කියන්නේ. ඉතින් වීඩියෝ එක දවස් 12යි ගානක ඩියුරේෂන් එකක් අපිට පෙන්නනවා. ඉතින් මේක ටිකක් වැඩි වෙලාවක් ඔයා මේ වීඩියෝ එක දිහා බලන් හිටියොත් ඔයාටත් අර මැලෙවිච්ගේ කළු චිත්‍රයේ පෙනුනා වගේ දේවල් මේ වීඩියෝ එක ඇතුලේ පේන්න පුළුවන් කියලා තමයි මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙයා කියලා තියෙන්නේ. අපි මේකේ තියෙන ෂෝට් වීඩියෝ එකත් පොඩ්ඩක් බලලා ඉමු. මේකේ ෂෝට් වීඩියෝ එක විදිහට මෙන්න මේ වගේ පැය 150ක ෂෝට් වීඩියෝ එකක් පෙන්නනවා. ඉතින් මේකත් අර ෂෝට් ෆෝම් එකෙන් ලයිව් එකක් කරලා ඒක අප්ලෝඩ් කරද්දි වෙච්ච මොකක් හරි දෙයක් හින්දා මේ වගේ පැය 150ක වෙලාවක් අපිට මේකේ පෙන්නනවා. ඉතින් මේක මේවා ගොඩක් වෙලාවට වෙන්න බැරි දේවල්. ඉතින් තාමත් මට හිතා ගන්නත් බැහැ මේ වගේ දෙයක් උනේ කොහොමද කියලා. කොහොම හරි අපිට මේ වීඩියෝ එකේ පැය 150ක් කියලා පෙන්නනවා. ඉතින් මේ වගේ ටිකක් අමුතු විදිහේ වීඩියෝ එකක් තවත් YouTube එකේ තියෙනවා. ඔයා YouTube එකට ඇවිල්ලා සර්ච් කරොත් 301 views කියලා ඔයාට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ thumbnail එකකින් තමයි ඒ වීඩියෝ එක තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකට ඇවිල්ලා බැලුවට පස්සේ මේ වීඩියෝ එකේ තියෙන්නේ views 301යි. හැබැයි මේ වීඩියෝ එක අවුරුදු 13ක් පරණයි කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම එක්ක මේ වීඩියෝ එකට likes මිලියන 4.3ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක උනේ කොහොමද? ඉතින් මේ වීඩියෝ එකේ කියලා තියෙන්නේ මෙයා කොහොමද මේ වැඩේ කරේ කියලා. ඒ කියන්නේ මේ වීඩියෝ එක views 301කින් නතර වෙන විදිහට මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරේ කොහොමද කියලා තමයි මෙයා මෙතන කියලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඕනනම් ඒකත් බලන්න පුළුවන්. මේකේ views 301ක් පෙන්නලා like මිලියන 4.3ක් ආවේ කොහොමද කියලා දැනගන්න ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝස් තුන ගැන මොකක්ද හිතෙන්නේ? මේවා ඇත්තම වීඩියෝස්ද? මේක කරලා තියෙන්නේ කොහොමද? මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ඉතින් ඔයාගේ අදහස මොකක්ද කියලා පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේක ගැන බලනකොට මට නම් අන්තිමට තීරණය කරන්න පුළුවන් වෙච්ච දේ තමයි මේ කවුරු හරි කෙනෙක් channel එක reach කරගන්න කරපු දෙයක් කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න මාව subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.